හායි කොහොමද ඔයාලට කියන්න බලන්න පුළුවන් නම් අද අපි කොහෙද යන්නේ කියලා. ඔයා මගේ channel එකත් එක්ක ඉන්න කෙනෙක් නම් දන්නවා අද අපි කොහෙද යන්නේ කියලා. අද අපි යන්නේ දිය ඇල්ලක් බලන්න. ඒ තමා බෝඹුරු ඇල්ල. අද මේ ගමන යන්නේ මමයි හස්බන්ඩ්යි මගේ මල්ලිය. ඉතින් බෝඹුරු ඇල්ල බලන්න යනවා නම් මුලින්ම නුවරඑළියට ගිහින් ඉන්න ඕනේ. නුවරඑළියට ගිහිල්ලා ඊට පස්සේ හග්ගල මල්වත්තට යන පාර තියෙන්නේ. ඒ පාරේ ගිහින් ආයෙත් මගින් හැරිලා යන්න තියෙනවා. ඔයාලා Google Map එකේ බෝඹුරු ඇල්ල කියලා සර්ච් කරොත් ඔයාලට පහසුවෙන්ම පාර හොයාගන්න පුළුවන්. අපි මේ අවුරුද්දට මේ නුවරඑළිය යන්නේ 3 වෙනි පාරට. මුලින්ම මමයි හස්බන්ඩ්යි ආවා ග්‍රෙගරි ලේක් එක බලන්න. ඊට පස්සේ අපි ආවා හෝටන් ප්ලේන්ස් බලන්න යන්න. ඊට පස්සේ මේ 3 වෙනි පාර අද යන්නේ බෝඹුරු ඇල්ල බලන්න. මම මුලින්ම හිතුවේ බෝඹුරු ඇල්ල කියලා නෙවෙයි බෝඹුරු ඇල්ල කියලා. හැබැයි පස්සේ එතෙන්ට ගියාම තමයි මම හරියට නම දැනගත්තේ. එක පාරක් දෙපාරක් තුන් පාරක් නෙවෙයි කොච්චර වතාවක් ආවත් නුවරඑළිය යන එක නම් මට කවදාවත් එපා වෙන්නේ නැහැ. නුවරඑළියේ තියෙන සීතල, එතකොට මීදුම, කඳු මේවට මම හරිම කැමතියි. උඩට යන්න සීතල වැඩි වෙනවා. ඒ වගේම මීදුමත් එනවා. බලන්නකො මේ පාර කොයිතරම් ලස්සනයිද කියලා. අපි දෙන්නට නිවාඩුවක් ලැබෙන වෙලාවක අපි දෙන්න කොහොම හරි බලන්නේ කොහේ හරි ඇවිදින්න යන්න තමයි. ඔයාලා දන්න ලස්සන තැන් තියෙනවා නම් කමෙන්ට් කරන්නකො බලන්න. ඔන්න මීදුම අතරින් ඈතින් ඔයාලට ලස්සන කෝවිලක් බලා ගන්න පුළුවන්. අපි මේ දැන් පව් කරන් යන්නේ හග්ගල ගාඩන් එක. අපි ගාඩන් එකට යන්න තමයි හිතන් හිටියේ. හැබැයි අපිට වෙලාව මදි වුණා. හග්ගල ගාඩන් එකට නම් ඕන තරම් අපි ඇවිත් තියෙනවනේ. හැබැයි වැස්සක් ආවොත් එහෙම අපිට බෝඹුරු ඇල්ල බලන්න යන්න වෙන්නේ නැහැ. ඒ නිසා අපි කොහෙවත් නතර කරන්නේ නැතුව කෙලින්ම බෝඹුරු ඇල්ල ළඟට යන්න පිටත් වුණා. මේ යන පාරේ තමයි සීතකෝවිලක් තියෙන්නේ. ඉතින් අපි චූටි කාලේ ගෙදරින් අපිව කතරගම එක්කන් යද්දී නුවරඑළිය පැත්තෙන් ගියෝ. සීතකෝවිලට ඒ වගේම හග්ගල ගාඩන් එකට අපිව එක්කගෙන යනවා. ඉතින් මේ පාරේ යද්දී අපිට ඒවත් මතක් වුණා. අපි බදුල්ලේ පාරේ ඇවිල්ලා දැන් අතුරු පාරකට දාලා තමයි තියෙන්නේ. මේ පාර දිගේම ගිහින් තවත් තැනකින් අපිට හැරෙන්න තියෙනවා. එතනින් හැරුණට පස්සේ බෝඹුරු ඇල්ල ළඟට යන්න පුළුවන්. ඉතින් අපි මේ දැන් පහු කරන් යන පාර හරිම ලස්සනයි. පාර දෙපැත්තේ වගා කරලා තියෙනවා. උඩ හරිය තියෙන්නේ තේ වගාව. ඒ වගේම ඈත කන්දේ ගොයම් එහෙමත් වගා කරලා තියෙනවා. ඒ වගේම චූටි චූටි ගෙවල් අපිට ඈතින් බලා ගන්න පුළුවන්. හරිම ලස්සනයි. පාර එන්න බෑවුමකට තමයි යන්නේ. ඒ මොකද කියනවනම් අපි දැන් මේ ආපු පාර පළාත් දෙකක් හරහා වැටිලා තියෙනවා. එකක් තමයි මධ්‍යම පළාත. අනිත් පළාත තමයි ඌව පළාත. අපි දැන් මධ්‍යම පළාතේ ඉඳන් ඌව පළාතට ඇවිල්ලා ආයෙත් මධ්‍යම පළාතට යන්න ඕනේ බෝඹුරු ඇල්ල ළඟට යන්න. මොකද බෝඹුරු ඇල්ල තියෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කේ. ඔන්න බලන්නකො ඉස්සරහින් පාර ඉවරයි වගේ තමයි පේන්නේ. මේ පාරේ යන්න පොඩ්ඩක් බයත් හිතෙනවා. හැබැයි පාරේ හොඳට ඉඩ තියලා තමයි හදලා තියෙන්නේ. පාර ගොඩක් පළල්වට තියෙනවා.
ඉස්සරහෙන් යාළුවෝ කට්ටියක් පාර මාරු වෙනවා. ඔන්න ඉස්සරහෙන් පේන පාරේ වම් පැත්තට තියෙන පාරේ ගියම තමයි බෝම්බුරු වැල්ලට යන්න පුළුවන්. අපි දැන් මේ යන්නේ මේ පාරේ. පාර දෙපැත්තෙම ලස්සනට මල් පිපිලා තිබුණා. මේ පැත්ත ඉතින් ටිකක් දුෂ්කරයි වගේ. හැබැයි ඔයගොල්ලෝ විශ්වාස කරනවද මේ පාරෙත් බස් යනවා කියලා? ඔව් මේ පාරෙත් බස් වැඩ කරනවා. ඔයාලා එහෙනම් වටපිටාවේ ලස්සන බලාගෙන යන්නකෝ. ඔන්න අපි බෝම්බුරු වැල්ල ළඟට ආවා. ඔයාලා එන වාහනේ මෙතන පාක් කරලා ඉතුරු ටික පයින් තමයි උඩට යන්න තියෙන්නේ. ඔන්න ඔය බෝඩ් එකකින් තමයි මං හරියට නම දැනගත්තේ. ටික දුරක් මේ විදිහට පඩිපෙල් වලින් නැගලා යන්න තියෙනවා. ඉතින් මේ ටික යද්දි නම් මං හරිම මහන්සියෙන් තමයි උඩට ගියේ. ඔය ඉස්සරහෙන් යන්නේ මමයි මල්ලි. හස්බන්ඩ් තමයි වීඩියෝ කරේ. මම ඔය අමාරුවෙන් තමයි යන්නේ. මොකද ඇක්සිඩන්ට් එක නිසා මගේ කකුලේ පොඩි ප්‍රශ්නයක් තියෙනවානේ. අන්න ඒ නිසා. මෙතනින් තමයි ටිකට් ගන්න තියෙන්නේ. එක්කෙනෙක්ට රුපියල් 100ක් වගේ තමයි උනේ. ඔන්න ඔයාලට වැදගත් පණිවිඩයක් තියෙනවා. සමහර මිනිස්සු මේ වගේ ලස්සන තැන් වලට ඇවිල්ලා හැසිරෙන්න ඕන විදිහ දන්නේ නැහැ. එයාලා ගේන කුණු, ප්ලාස්ටික් බෝතල්, ඒ වගේ දේවල් පරිසරයට දාලා යනවා. අන්න ඒ වැඩේ නම් කවදාවත් කරන්න එපා. මොකද මේ වගේ ලස්සන තැන් රැක ගන්න ඕන. මෙතන ඉඳන් ටිකක් දුර යනකන් නම් කිසිම අමාරුවක් නැතුව යන්න පුළුවන්. පාර දිගටම ලස්සන ඇල පාරක් ගලාගෙන යනවා. මම මෙතෙන්ට පොඩ්ඩක් බහැලා බැලුවා. වතුර නම් හරිම සීතලයි.
දියැල්ලට යන පාර දිගටම ගමේ අය චූටි කඩවල් දාගෙන ඉන්නවා. ඒ වගේ රොටි, අච්චාරු, බඩ ඉරිඟු, ඒ වගේ පොඩි කෑම ಜಾති, බීම ಜಾති විකුණන්න තියෙනවා. මෙතන නම් හරිම ලස්සනයි. නාන්න හිතෙනවා. මෙතන තිබ්බ ලොකු වතුර ඇලක්. හැබැයි ඒක නාන්න එහෙම නම් බෑ. මෙහෙත් ඉතින් කූඩැල්ල නම් ඉන්නවා. ඔයාලමගේ පිදුරංගල ගිය වීඩියෝ එක බැලුවද? අන්නේ පිදුරංගල නගින්න ගිය පාර වගේ තමයි මේ පාරත්. හැබැයි ඒ පාරට වඩා මේ පාර පොඩ්ඩක් භයානක වැඩි. මොකද කියනවා නම් වැහැලා මේ ගල් මුල් හැමදේම ලිස්සනවා. ඒ නිසා බලාගෙන අඩිය තියන්න ඕනේ. ඔන්න ඈතින් ඔයාලට පේනවා බෝඹුරු ඇල්ල. එයා ඉතින් ටක් ගාලා යන් කිව්වට මට ටක් ගාලා නම් යන්න බැරි වුණා. ඔන්න බලන්නකො මං යන විදිය. මල්ලි නම් වීරයා වගේ යනවා. මං නම් පණුවෙක් වගේ බඩගාගෙන ගියේ. ඔන්න මෙතනින් පාර දෙකට බෙදෙනවා. මේ කියන පාලෙමින් ගිහිල්ලා අපිට වතුරට බැහැලා තමයි යන්නේ. අපි මේ යන පාර ගියොත් බෝමුරු ඇල ළඟ තියෙන අර තනකොළ තියෙන්නේ. අන්න එතනට යන්න පුළුවන්. අනිත් පාර ගියොත් දියැල්ල වම්මට පැත්තට තමයි වැටෙන්නේ. අපි මේ යන පාර වැටෙන්නේ අර තනකොළ තියෙන අන්න ඒකට. ඔන්න අපි බෝඹුරු ඇල ළඟටම ආවා. සෙනග නම් පොඩ්ඩක් වැඩි. ඒ නිසා වීඩියෝ කරන්න, ෆොටෝස් ගන්න පොඩ්ඩක් අමාරු වුණා. අපි හිතුවේ වැස්ස වහිනවා කියලා. හැබැයි ඒ වැස්ස නෙවෙයි, දියැල්ලේ වතුර තමයි උලඟට එන්නේ. මෙතන හරිම ලස්සනයි. ඔයාලත් දවසක ගිහින් බලන්නකෝ.
අමාරුයි කියලා මම නම් වැඩේ ඇතෑවේ නෑ. කොහොම හරි දියැල්ල ළඟටම ගියා. අපි පහලට ඇවිල්ලා ගෙනාපු කෑමත් කාලා ආයෙත් ගෙදර එන්න පිටත් වුණා. හොඳ වෙලාවට අපි පහලට ආවට පස්සේ තමා වැස්ස පටන් ගත්තේ. ඔන්න මීදුම ඇවිල්ලා පාර හරිම ලස්සනයි. මේ වෙනකම් වීඩියෝ එක බලුවා නම් ඔයාලට ගොඩක් ස්තුතියි. මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම like එකක් දාන්න, comment එකක් දාන්නත් අමතක කරන්න එපා. මගේ මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් ඒ වගේම වීඩියෝ එක ගැන හිතන දේවල් comment කරන්නත් අමතක කරන්න එපා. ආයෙත් දවසක ලස්සන තැනක ලස්සන වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. එහෙනම් පරිස්සමෙන් ඉන්න. Bye.